ආයිබෝවන් හිරගෙන YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්වන මම අද කතා කරන්නේ නාගපත්තිනී මෑණියන් ගැන. ඔන්න මේ වීඩියෝ එක ඔබ නාගපත්තිනී මෑණියන් අදහන කෙනෙක් නම් එහෙම නැත්නම් පත්තිනී මෑණියන්ට ආදරය කරන කෙනෙක් නම් පත්තිනී මෑණියන්ගේ වරම් ලැබුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අවසානයේ වෙනකම්ම අහන්න මේ කියන කරුණු කාරණා ඔබට මේ විසේද බලපෑවේ කියන එක. ඉතින් පත්තිනී මෑණියන්ගේ එක ස්වරූපයක් එහෙම නැත්නම් අවසාන සත්වන උපත ලෙස තමයි නාගපත්තිනි ස්වරූපය හඳුන්වන්නේ. ඉතින් නාගපත්තිනි මෑණියන් විශේෂයෙන්ම ඖෂධ වරම් ලබා දෙනවා. ඒ වගේම ලෙඩ දුක් සුව කරනවා. විශේෂයෙන් වැස්සට අධිපතිනිය වෙනවා. මිනිසුන්ගේ තියෙනා වූ හිත් පීඩා කරදර විශේෂයෙන් මේ දරුවන් නැති තරුණ කාන්තාවන්ට මේ දරුවා ලබා ගැනීම උදෙසා නාගපත්තිනි මෑණියන් උදෙසා වත්පිළිවෙත් කිරීම තුලිනුත් ඔබේ තියෙනා වූ යම් කර්ම දෝෂයක් ෂේ කර ගැනීමේ හැකියාවක් නාගපත්තිනි මෑණියන් හරහා තියෙනවා. ඉතින් නාගපත්තිනි මෑණියෝ මම කියවනේ පත්තිනි මෑණියන්ගේ අවසන් උපත සත්වන උපත කියලා එක භවයක එහෙමත් නැත්නම් අවසන් උපතේදී නාග රජුරුවන්ගේ දියණියක් වෙලා තමයි නාගපත්තිනි මෑණියෝ උපදින්නේ. වගේම නාග කන්‍යාවක වේශයෙන් පිනී සිටීමේ භාග්‍යය ඇයට ලැබුණු නිසා තමයි නාගපත්තිනි මෑණියෝ නමින් හඳුන්වන්නේ. වගේම නාග ලෝකයේත් මනුෂ්‍ය ලෝකයේ තුලත් හාස්කම් පෑමේ හැකියාවක් අපේ මේ නාගපත්තිනි මෑණියන්ට තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ යාපනයේ නාගදීපේ නාගපත්තිනි මෑණියන් තදින් අදහන විශේෂයෙන්ම ඔබ මේ පැත්තේ යන්න කැමති කෙනෙක් නම් යන කෙනෙක් නම් ඔය පුරාණ දේවස්ථානවල එහෙමත් නැත්නම් දේවාලවල බලන්න විශේෂයෙන් නාගපත්තිනි මෑණියන් මුල් කරගෙන තමයි මේ දේවාල සංකල්පය පවා ඉදි වෙලා තියෙන්නේ. ඒ වගේම නාගපත්තිනි මෑණියන් ලස්සන ස්වරූපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ පෙන හතක් සමග නාගයෙක් හිස මුදුනේ මෑණියන්ගේ වැඩ සිටිනවා. මේක තමයි නිරූප වන නාගපත්තිනි මෑණියන් මේ ආරක්ෂාව එහෙමත් නැත්නම් ශක්තියේ සංකේතයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම ශක්‍රීකත්වය ලබා දෙනවා. ජලයේ අධිපති වෙනවා කියලාත් මම සඳහන් කළා. ඉතින් නාගපත්තිනි මෑණියන් අදහන අය දුක් පීඩාවකින් තොරව ජීවත් වෙනවා. විශේෂයෙන්ම දරුවන් නොමැති අයට දරු සම්පත් ලබා දෙනවා. බෝවන රෝග තියෙන පැපොල වසූරිය වගේම අපි කියන්නේ දෙවියන්ගේ ලෙඩ කියලා අන්නේ වසුව කිරීමේ භාග්‍ය සත්පත්තිනි මෑණියන්ගේ ස්වරූපයක් වන නාගපත්තිනි මෑණියන් හරහා බාරහාර වීමෙන් ඔබට අඩු කර ගැනීම එහෙම නැත්නම් ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම විෂ ඉවත් කියන ශර්ප විෂ වේවා ශරීරගත විෂක් වේවා එහෙම නැත්නම් ශාකයකින් ඇතිවෙච්ච කටුවකින් ඇතිවෙච්ච විෂක් වේවා ඔබේ ශරීරය ගැබ්බෙලා තියෙනවනේ එය ඉවත් කිරීමේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් මේ නාගපත්තිනි මෑණියන් හරහා. ඒ වගේම මොන නාගපත්තිනි මෑණියන් විශේෂයෙන්ම සර්ප විෂ සකල විද නසන බලය ලබා දෙනවනේ. ඉතින් ගොඩාක් වෙලාවට ඔබ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා නම් සිංහල බෙහෙත් කරන වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා නම් එහෙමත් නැත්නම් ඔබ යම් දේවාලයකට යනවා නම් ඔබේ යම් අසනීපයක් කරදරයක් වෙන්න විශේෂයෙන්ම මේ නාග පත්තිනි මෑණියන් හරහා කටයුතු කරන අයගෙන් ඔබට වැඩි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නාගපත්තිනි මෑණියන් වරම් මාලාවන් ලබා දෙන්නේ විශේෂයෙන්ම ඖෂධ වරම් මාලාවන්. ඉතින් ඔන්න ඖෂධ වරම් මාලාවන් කොහම ගොඩාක් අය හිතනවා මට බෙහෙත් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මට කවහරි සුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව් ඒක තියෙනවා. හැබැයි ඒක තිබුණු පළියට නිකම්ම ආවට ගියාට මිනිස්සෙට මම නිතරම කියනවා ඖෂධ නම් කරන්න එපා. ඒව ගැන හොඳින් අධ්‍යයනය කරන්න. හොඳින්ම අධ්‍යයනය කරන්න මේ ඖෂධය මොනවටද බලපාන්නේ. මොකද දැන් අපිට තාක්ෂණයේ දියුණු කාලවකවානුවක අප ජීවත් වෙන. එතකොට දෙවියන් අපේ හෘදයේ ඉන්නවා වගේම අපිට බුද්ධියක් තියෙනවා ඥානයක් තියෙනවා. මේ තුලින් ඔබ කටයුතු කරන්න. හිතට එන සියල්ලම කියන්න එපා ඖෂධ පැත්තෙන් විශේෂයෙන්ම. මොකද මනුස්ස ජීවිතයක් එමන් නැත්නම් සතෙක් හෝ වේවා ඔබ බෙහෙත් කරන සත්ව ජීවිතයක් එමන් නැත්නම් මේ පණ ගැහෙන ජීවිතයක් උදෙසා තමයි ඔබ දෙයක් කරන්නේ. ඒ නිසා හොඳින් හොයා බලන තාක්ෂණයේ දියුණු කාලයක් ඔබට ඖෂධයක් එනවා නම් මේ ඖෂධේ ශාක පත්‍ර වලින් එන්නේ එනම් ශාක මූලයකින් එන්නේ අනිවාර්යයෙන්ම මේක මොනවටද ගැබ්බෙන්නේ මෙහි අඩංගු මොනවාද කියන එක ඔබ දැනගත යුතුයි. මොකද එහි වගකීම ඔබ ලබාගත යුතුයි. ඔබ දෙයක් මනුස්සෙට සිතක් සාන්තියක් කරනවා නම් ඖෂධ පැත්තෙන් දෙයක් කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ දේවල් දැනගත යුතුයි. විශේෂයෙන්ම ඔබ සර්ප විෂ සම්බන්ධව විෂගත වීම වෙන්නේ කොහොමද? සර්ප විෂ කියන්නේ මොනවද? මේ දේවල් ගැන හිතා හොඳින් සැලකිලිමත්
තියෙන මම මේක නිතරම කියන දෙයක් තමයි ගොඩක් අය කියනවා අනේ මට ඖෂධ වරමක් තියෙන්නේ මට හොඳින් ඖෂධ දෙනවා ඒවා කිව්ව සැනකින් අනිත් අය සුව වෙනවා හැබැයි ඒකේ අතුරුඵලක් තියෙන නිසා හොඳින් සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම ඔබ ඖෂධ වරමක් හිමි කෙනෙක් නම් නාගපත්තිනි මෑණියන් උදෙසා කිරි අම්මාවරු 7 දෙනෙක්ට අනිවාර්යෙන්ම වත්පිළිවෙත් කරලා කිරි අම්මාවරු දානයක් ලබා දෙන ඔබේ ඖෂධ වරම ඉතා හොඳින්ම බල වෙනවා. ඒ වගේම ඔබ ගොඩක් අය කියන මේ සිහිනෙන් මට නාගයන් පෙනෙනවා. හැබැයි මට බයක් වුණේ නෑ මේ නාගයා මල් ළඟට ආවම මට දෂ්ට කළෙත් නෑ මං එයාට බය වුණෙත් නෑ මම දිව්වෙත් නෑ. ඇයි කියලා අහනවා ගොඩක් අය කතා කරලා මේ නාගයන් පෙනෙන්නේ. ඉතින් ඒකත් මම කියන්න ඕනේ ඔබට හොඳින් නාගපත්තිනි මෑණියන්ගේ පිහිට තියෙන කෙනෙක්. ඒ වගේම විශේෂයෙන්ම ඔබ බැතිමතෙක් නම් නාගපත්තිනි මෑණියන්ගේ ඔබට මේ සිහිනෙන් පෙන්නනවා නාගයන්. ඒ වගේම නාගයන්ට හිරිහැර කරන්න යන්න එපා. බොහෝ වෙලාවට ඔබේ වතු පිටියට එන්න පුළුවන් නිවසට එන්න පුළුවන්. මේ අයට හිරිහැර කරදර කරන්න එපා. නිසි ආකාරව ඔබට ඒක කරදරයක් නම් නිසි ආකාරව ඔහුම බැහැර කරන්නේ හැරෙන්න එයාලට තුවාල කරන්න කරදර කරන්න මරා දාන්න වගේ කටයුතු කරන්න එපා. ඔබට සිහිනෙන් පේන්නේ විශේෂයෙන්ම මේ නාගයන් නම් නයින්නම් ඒ ගැනත් බය වෙන්න එපා. ඔබව බය කරන්නේ නැත්තම් ඔබට දෂ්ට කරන්නේ නැත්තම් ඔබව බය කරන්නේ නැත්තම් ඔබට නිකන් හිතෙනවා නම් මේ මට හිණෙන් පේන නාගයා කිසිම වෙලාවක මගේ හිත තිගැස්සෙන්නේ නැහැ කියලා ඒකට කිසිම වෙලාවක බය වෙන්න එපා. ඒ වගේම ප්‍රබල නාගපත්තිනි මෑණියන්ගේ පිහිට තියන අයට අත තිබ්බ සැනකින් සුව වෙනවා. හැබැයි සමහරක් වෙලාවට ඒක අර ෂණික සුවයක් වෙන්න පුළුවන්. මනුස්සගේ කර්ම දෝෂයක් උදෙසා තමයි ඔබ වත්පිළිවෙත් කරන සමහරක් වෙලාවට ඒ වෙලාවට පමණක් ඒක සුව වෙන්න පුළුවන්. එතකොට ඔබ මෑණියන් හරහා කන ලව් කරලා ඒ රෝගියාට දිගටම කරන්න සුදුසු වත්පිළිවෙත් මොනවාද කියලා බලලා කරන්න. මොකද නාගපත්තිනි මෑණියන් ගේ අදහන අයට දේවල් මනසට දෙනවා හිතට දෙනවා. සමහරක් අයට ඔය බුලත් කොලෙන් බැලුවාම පේනවා වතුර වීදුරුවෙන් බැලුවාම පේනවා අඳුනෙන් බැලුවාම පේනවා. හැබැයි ගොඩාක් නාගපත්තිනි මෑණියන්ට සිහිවරම් තමයි තියෙන්නේ. හොඳින් මනසින් ඔබට දේවල් අහලා කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ නාගපත්තිනි මෑණියන් අදහන ඉතා හොඳින් චරිතවත් පිරිසුදු චරිතයක් තබා ගන්න. තව කෙනෙක්ට වින කරන්න යන්න එපා. නාගපත්තිනි මෑණියන් අරහා එනං කවදාවත් සිදු කරන්න එපා. ඒ වගේම නිතරම ද්‍රවේෂයෙන් කටයුතු කරන්න එපා. වෛර සහගතව කටයුතු කරන්න එපා. ඒ වගේම ඔබ ඉතා පිරිසුදු වෙන්න. ඔබේ වටපිටාව පිරිසුදු කරගන්න. ඔබේ මනස පිරිසුදු කරගන්න. ඔබේ ශරීරය පිරිසුදු කරගන්න. මොකද නාගපත්තිනි මෑණියන් වරම් දෙන්නේ. එහෙම නැත්නම් පිහිටවන්නේ ඔබ තුල මෛත්‍රිය වැඩි වෙන්න තමයි. පුළුවන් තරම් මෛත්‍රී සහගත වෙන්න. පුළුවන් තරම් පිරිසුදු වෙන්න. ඒ වගේම තමාගේ චරිත විශේෂයෙන්ම කාන්තාවන්ට නාගපත්තිනි මෑණියන් වරම් ලැබීමේ භාග්‍ය වැඩි. විශේෂයෙන්ම කිරිමව්වරට කිරි දෙන අම්මලාවන් තරුණ කාන්තාවන්ට මේ ලැබීමේ භාග්‍යය තියෙනවා. මම කියන්නේ නැහැ පිරිමි පුරුෂයන්ට ලැබෙන්නේ නැහැ කියලා. පිරිමි පාර්ශ්වයටත් මේ ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම කාන්තාව ඔබ ඉතාමත් හොඳින් ඔබේ චරිතය රැකගන්න කරන කියන වචන ගැන සැලකිලිමත් වෙන තව කෙනෙක්ගේ හිතක් පීඩාවක් පත් වෙන වචන පවසන්න එපා. ඒ වගේම ඔබ නාගපත්තිනි මෑණියන් අදහන කෙනෙක් නම් ඔබේ පතිවතා ශක්තිය හොඳින් ආරක්ෂා කරගන්න. ඔබේ යම්කිසි පෙර වැරදි වේ නම් මේවාට සමාව භජනය කරලා ඔබ ඉදිරි කාලවකවානු ඉතා හොඳින් ගත කරන්න. ඉතින් ඒක තමයි මට ප්‍රධාන කොට කියන්න තියෙන. ගොඩාක් අය නැත්තම් මට කතා කරනවා මට හීන පේනවා නයි පේනවා අලි පේනවා. හැබැයි මම ඉන්නෙම අඩි. මම පුදුම දුකක් විඳින්නේ. මට හැම යන දේවාල වලින් කියනවා මට හොඳ වරමක් තියෙනවා ශක්තියක් තියෙනවා. හැබැයි මම ඉන්නෙම පීඩාවෙන්. මට ඉන්න තැනක් නෑ. මට කන්න බොන්න නෑ. මට ඉන්න අයම හතුරු වෙනවා. සමහරක් අයට මේ සියල්ලම තියෙනවා. හැබැයි හිතේ සැනසීම අඩුයි. ඇයි මේ දේවල් වෙන්නේ? පෙර කර්ම ශක්තියන් නිසා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ පුළුවන් තරම් පින් දහම් කරන්න. ඒ කරන පින් නාගපත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න. ඔබ නාගපත්තිනි මෑණියන් විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වගේම ඔබේ වරමක් බල කරගන්න. ඔබේ යම්කිසි දෝෂයක් ඉවත් කරගන්න. භූමියක් ආරක්ෂා කරගන්න. ඔගේ කටයුතු මා හරහා සිදු කරගන්න අවශ්‍ය නම් මේ තිරේ දිස්සන අංකෙන් WhatsApp මාර්ගයෙන් පමණක්ම සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් මම අදට නිහඬ වෙන ඔබ සියලු දෙනාටම නාගපත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා. විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.